කම්පියුටර් එකක් තියෙනවා නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ගෙදරට වෙලා නිදහසේ වැඩ කරලා මාසෙට ලක්ෂයක් නෙවෙයි ලක්ෂ 2-3ක් වුණත් හොයන්න පුළුවන් සුපිරිම ශාස්ත්‍රයක් තමයි ග්‍රැෆික් ඩිසයින් කියලා කියන්නේ. හැබැයි ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ ෆොටෝෂොප් වලින් ෆොටෝ එකක් එඩිට් කරන්න ඉගෙන ගත්ත ගමන් සල්ලි මලු ගණන් ගෙදරට ගේන්න පුළුවන් කියලා. ඇත්ත කතාව ඒක නෙවෙයි. ග්‍රැෆික් ඩිසයින් කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් ඉගෙන ගන්න එකට වඩා ලොකු දෙයක්. හරියට පාර හොයාගත්තේ නැත්නම් ඔයාට මාසෙකට රුපියල් 10000ක්වත් හොයන්න බැරි වෙයි. ඔයාටත් ඕනේද ග්‍රැෆික් ඩිසයින් ගෙනගෙන සාර්ථක වෙන්න? එහෙනම් අද profession.lk වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ග්‍රැෆික් ඩිසයින් පටන් ගන්නෙ කොහොමද? ඉගෙන ගන්නෙ කොහෙන්ද සහ පළවෙනි ජොබ් එක හොයාගන්නේ කොහොමද කියන එක ගැන A to Z සම්පූර්ණ විස්තරයයි. පළවෙනි සහ වැදගත්ම පියවර. ගොඩක් අය කරන්නේ ගත්ත ගමන් ෆොටෝෂොප් හරි ඉලස්ට්‍රේටර් හරි ඉන්ස්ටෝල් කරගෙන ඒකේ ටූල්ස් ටික ඔබලා බලන එක. හැබැයි සාර්ථක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න නම් ඊට කලින් ඔයා ඩිසයින් ගැන මූලික න්‍යායන් ඒ කියන්නේ ඩිසයින් තියරි ඉගෙන ගන්නම ඕනේ. මොනවද ගැලපෙන පාට? ලස්සන අකුරු වර්ග තෝරගන්නේ කොහොමද? ඩිසයින් එකක් ඇහැට ප්‍රියමනාප විදියට සකස් කරන්නේ කොහොමද? මේ දේවල් දැනගන්නේ නැතුව ඔයා සොෆ්ට්වෙයාර් එක කොච්චර හොඳට පුරුදුනත් ඔයාට ලස්සන නිර්මාණයක් කරන්න බෑ. මේවා ඉගෙන ගන්න පන්ති යන්න ඕන නෑ. YouTube එකේ ග්‍රැෆික් ඩිසයින් බේසික් කියලා සර්ච් කරොත් ඔයාට මේවා නොමිලේම වුණත් ඉගෙන ගන්න පුළුවන්. ඩිසයින් තියරි තේරුම් ගත්තට පස්සේ ඔයාට පුළුවන් සොෆ්ට්වෙයාර් ඉගෙන ගන්න පටන් ගන්න. ග්‍රැෆික් ඩිසයින් වල ලෝකෙ පිළිගන්න ප්‍රමිතිය තමයි Adobe software package එක. මූලිකවම ඔයා මේ software දෙක අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ. Adobe Illustrator logos, posters සහ අඳින නිර්මාණ කරන්න පාවිච්චි කරන්නේ මේක. දෙක Adobe Photoshop ෆොටෝ එඩිට් කරන්න, cover photos හදන්න සහ photos පාවිච්චි කරලා කරන නිර්මාණවලදී පාවිච්චි කරන්නේ මේක. සමහරු අහනවා Canva වලින් විතරක් ගේම ගහන්න බැරිද කියලා. Canva කියලා කියන්නේ ඉක්මනින් වැඩක් කරගන්න හොඳ ටූල් එකක් තමයි. හැබැයි ඔයාට වෘත්තීය මට්ටමේ ලොකු ජොබ්ස් වලට යන්න නම් අනිවාර්යෙන්ම Adobe Illustrator සහ Photoshop පුරුදු වෙන්නම ඕනේ. හරි. දැන් ඔයා ඩිසයින් කරන්න දන්නවා. ඊළඟට කොහොමද සල්ලි හොයන්නේ? ඔයා ක්ලයන්ට් කෙනෙක් ගාවට ගිහින් මම ඩිසයින් කරන්න දන්නවා, මට වැඩක් දෙන්න කියලා කිව්වට කවුරුවත් එහෙම දෙන්නේ නැහැ. එයාලා අහන පළවෙනි ප්‍රශ්නේ තමයි කෝ ඔයා කලින් කරපු ඩිසයින් බලන්න. අන්න ඒක පෙන්වන්න තමයි අපි පෝර්ට්ෆෝලියෝ එකක් හදන්නේ. මේක හරියට ඔයාගේ ෂෝරූම් එක වගේ. ඔයාට ඇත්ත ක්ලයන්ට්ස්ලා නැති වුණාට කමක් නැහැ. ඔයාම හිතින් කම්පැනි එකක් හදාගෙන ඒකට ලෝගෝ එකක් Facebook පෝස්ට් එකක් වගේ ඩිසයින් කරලා ලස්සනට හදන්න. ඊට පස්සේ ඒවා Behance වගේ වෙබ් අඩවිවල අප්ලෝඩ් කරලා පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. මේක තමයි ඔයාගේ අනාගතය තීරණය කරන වැදගත්ම ලියවිල්ල. දැන් ඔයාට හොඳ පෝර්ට්ෆෝලියෝ එකකුත් තියෙනවා. කොහොමද අපි මේකෙන් මාසෙට ලක්ෂ පනින්නේ? මේකට ප්‍රධාන පාරවල් 3ක් තියෙනවා. 1. ෆ්‍රීලාන්සින්, ෆයිවර්, අප්වර්ක් වගේ වෙබ්සයිට් වල account එකක් හදලා විදේශකයන්ට සේවය සපයන එක. ටිකක් කට්ට කෑවොත් ලක්ෂයක් කියන්නේ ලොකු ගාණක් නෙවෙයි. 2. ෆුල් ටයිම් ජොබ් එකක්. ලංකාවේ ඇඩ්වර්ටයිසින් ඒජන්සි වල සහ IT කම්පැනි වල ග්‍රැෆික් ඩිසයින්ලට හොඳ ඉල්ලුමක් තියෙනවා. 3. සෝෂල් මීඩියා හරහා ඔයාගේ ඩිසයින් Facebook, LinkedIn වගේ තැන්වල දාලා ලංකාවේ ඉන්න කුඩා ව්‍යාපාරිකයන්ට කතා කරලා එයාලගේ Facebook page එක මේන්ටේන් කරන වැඩ බාර ගන්න පුළුවන්. ග්‍රැෆික් ඩිසයින් කියලා කියන්නේ දවසින් දෙකින් ගොඩ යන්න පුළුවන් මැජික් එකක් නන් නෙවෙයි. හැබැයි ඔයා මාස 3ක් 4ක් මහන්සි වෙලා මේ දේවල් හරියටම ඉගෙන ගත්තොත් මේක ඔයාගේ මුළු ජීවිතේම ගොඩ දාන රස්සාව වෙයි.
මේ ගැන තව විස්තර දැනගන්න සහ අලුත්ම ජොබ්ස් හොයාගන්න ඕන නම් අපේ profession.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔයා වඩාත්ම කැමති ෆොටෝෂොප් වලටද ඉලස්ට්‍රේටර් වලටද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝස් දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා.